මේක නෙවෙයි ඔයාලා දන්නවද කුකුල් මස් වල තියෙනවා වැලි බොක්ක කියලා. ඒ කුකුල් මස් වැලි බොකු මාර රසට බැදුමක් හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ කුකුල් මස් වැලි බොකු ටිකක් ගෙනල්ලා හොඳට සෝදලා මේ වගේ හීනියට කපා ගත්තා. මේක හීනියට කපා ගත්තාම තමයි හොඳට තෙල් අහලා පහේ හැමම හොඳට අහගන්නේ. ඉතින් ඒ ගානට පුංචියට දික් අතට හීනියට අපි කපා ගත්තා. කපාගෙන අපි මේක බැදුමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට අවශ්‍ය වෙන අනිත් ද්‍රව්‍ය ටික මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන අපි අරන් තියෙන ද්‍රව්‍ය ටික තමයි මේක අපි බීලුණු ගෙඩියක් මේ වගේ හීනියට කපා ගත්තා. ඊට පස්සේ අමු මිරිස් කරල් 4ක් අරන් තියෙනවා. හොඳට සැර අමු මිරිස් කරල් 4ක් ඒක හීනියට මේ විදිහට කපා ගත්තා. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් මේ වගේ පෙති ගන්නට හීනියට කපා ගත්තා. ඊට පස්සේ ගත්තා සුදු ලුණු ගෙඩි 4ක් විතර අරගෙන මේ වගේ හීනියට කපා ගත්තා. ඊට පස්සේ තියෙනවා රම්පේ කරපිංචා. අපි බලමු කොහොමද මේ කුකුල් මස් වැලි බොකු බැදුම රසට හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ හීනියට කපාගත්ත වැලි බොකු ටික වෙනම භාජනයකට දාගන්නවා. ඒකට අපි ලුණු කුඩු මෙහෙම ඉහා ගන්න. තව කහ කුඩු ටිකක් දාගන්න. දාලා මේක හොඳට අත ගා ගන්න. ගාලා අපි මේක ඉස්සරලා මේක බැද ගමු. අන්න ඔය විදිහට හොඳට අත ගා ගන්න. තාම බැදෙන ගාන මේ තාම බැදිලා මදි. මේක තව ටිකක් අපි බැද ගන්න ඕන. තාම කර වෙන්න ඕන හොඳට. දැන් ගානට බැදිලා තියෙන්නේ. අපි දැන් මේකට මම දාන ඉස්සලා සුදු ලුණු ටික දාගමු. මැද පොඩ්ඩක් ඉඩ අරගෙන සුදු ලුණු දැම්මා. ඊළඟට අපි දාගමු තක්කාලි නැතුව අනිත් සේරම දාගන්නවා. අමු මිරිස් කරපිංචා රම්පේ ලුණු මම මේකට ලුණු දාන්නේ නැහැ. මොකද අපි ලුණුත් එක්ක අනාගත්තේ. ලුණු බලලා චූට්ටක් ඕනනම් දාගන්න ඔයාලට ඒක අවශ්‍ය ප්‍රමාණය බලලා. තව මේකට අවශ්‍ය වෙනවා ගම්මිරිස් කුඩුයි කෑලි මිරිසුයි. අපි ඒ ටිකක් දාගමු. අපි දාගන්නවා කෑලි මිරිස්. ප්‍රමාණයට දාගන්න ඔයාලට කැමති ප්‍රමාණයකට සැර අණුව. මේක සැරට කණ්ඩ හදන හින්දා අපි ටිකක් සැරට දානවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩුත් දාගන්නවා. ලුණු කුඩු චුට්ටකුත් අපි දාගමු. මොකද මේකට අපි ඉස්සලා ලුණු කුඩු වලින් ඇනුවට තව පොඩ්ඩක් අපි දාගමු. තව අපිට මේකට දාන්න තියෙන්නේ තක්කාලි විතරයි. ඒක ලිප නිමන්න කලින් අපි ඒක දාගන්න. තක්කාලි ගොඩක් තැම්බෙන්න අරින්න නැහැ. එතකොට දියාරු වෙනවා. ඒ නිසා කෑලි විදිහට තියෙන්න තක්කාලි භාගයට තැම්බෙන ගන්නට ගන්න. දැන් අපි තක්කාලි ටික දාගන්නවා. තක්කාලි දාලා අපි හුඟක් වෙලා ලිපේ තියන්නේ. ටක් ගාලා ගන්නවා. තක්කාලි තැම්බිලා වැඩි වුණාම මේක දිය වෙනවා. ඒ නිසා දිය ගතිය අඩුවෙන් තමයි මේක ගන්නෙ. අපි විනාඩියක්වත් තක්කාලි දාලා තිබ්බේ නැහැ. අපි ලිප නිවා ගත්තා. ඔන්න ඔය ගානට තමයි කුකුල් මස් වැලි බොකු ටෙම්පරාදෝ ලස්සනට හදාගත්තේ රසටයි. ඔන්න ගැමි රස අපි හදපු කුකුල් මස් වැලි බොකු තෙලට මේක සැරට කන්න පුළුවන් අයට තමයි හොඳට රසට කන්න පුළුවන්. ඉතින් අපි හදාගත්ත එකතු වෙලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක මේ වගේ ඉතින් ලේසි කෑම වේලක් අපි හදන විදිහ ඊළඟ වීඩියෝ උත් අපි ගෙනල්ලා දෙන්න. එකතු වෙලා හිටපු හැම දිනකටම සුබ දවසක්.